හරි ළමයි කොහොමද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉනෝගැනික් කෙමිස්ට්‍රි වල ලවණයක් හඳුනාගන්නේ කොහොමද? ඒ ලවණේ හඳුනාගන්න අපි ප්‍රැක්ටිකල් එකක් කරන්නේ කොහොමද? ඒ ප්‍රැක්ටිකල් එකේ පළවෙනි ස්ටෙප් එකෙන්ම අපිට ලබා ගන්න පුළුවන් නිගමනයක් තියෙනවා. ඒ නිගමනය මොකක්ද කියන එක. එතකොට ළමයි අපිට අකාබනික සංයෝගයක් ඒ කියන්නේ ලවණයක් විභාගෙදී හඳුනා ගන්න දුන්නාම ලවණය කියන්නේ මොකක්ද? කැටායනයක් සහ ඇනායනයක් සංයෝජනය වෙලා හැදෙන සංයෝගයක්. හරි. ඒකෙදී අපි ලැබ් එකේදී කරන්නේ අපිට මේ සංයෝගය හඳුනා ගන්න දුන්නාම එයා ඝන සාම්පලයක් දුන්නොත් අපි ඒකේ ද්‍රාවණයක් හදා ගන්න ඕනේ. ඒකදී අපි ඉස්සල්ලාම කරන්නේ ඒකට ජලය දාලා ඒක දිය කරගන්න try කරනවා. ජලය දිය වෙන්න පුළුවන්. එහෙම දිය නොවුනොත් තනුකාම්ලයක වගේ දිය කරගන්නවා. කොහොම හරි ද්‍රාවණයක් හදා ගන්නවා. අන්නේ ද්‍රාවණය හදාගන්න වැඩේදී එයා මට කියලා තිබ්බොත් එයා ජලය තුල හරි නැත්නම් තනුකාම්ලය තුල හරි දිය කරනකොට වර්ණවත් ද්‍රාවණයක් හැදෙනවා කියලා. අන්න වන් නිගමනයක් ගන්න. මොකක්ද වර්ණවත් ද්‍රාවණයක් හැදෙනවා කියලා තිබ්බොත් එතන තියෙන්නේ D ගොනුවේ ආන්තරික ලෝහ කැටායනය. ඒ කියන්නේ ඒ කැටායනේ D ඉලෙක්ට්‍රෝන වින්‍යාසය D බිඳුවයි D10 අතර තියෙන කැටායනය තමයි තියෙන්නේ. එතකොට විශේෂ නිර්දේශයට අදාළව අපිට තියෙන ආන්තරික කැටායන ටිකක වර්ණ ටිකක් මම දාලා තියෙනවා. එතකොට හරියට මෙයා වර්ණේ දීලා තිබ්බොත් මේ කැටායනේ මොකක්ද කියලා වැඩ හොයාගන්න පුළුවන්. ඒ වගේම එයා කිව්වොත් ඒ වෙලාවේදී වර්ණවත් ද්‍රාවණයක් ලැබෙන්නේ නැහැ කියලා. එහෙම වුණොත් එතන තියෙන්නේ එක්ක S ගුණුවේ කැටායනයක් මොකක් හරි කියලා හිතන්න ඔයා. එහෙම නැත්නම් P ගුණුවේ කැටායනයක් මොකක් හරි කියලා හිතන්න. එහෙමත් නැත්නම් D ගුණුවේ කැටායන අතරින් මේ වගේ ආන්තරික නොවන කැටායනයක්. ඒ කියන්නේ D ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ D බිඳුව එහෙම නැත්නම් D10 වගේ කැටායනයක් කියලා හිතන්න.